සමහර වෙලාවට අපෙන් අහන උපාසකම්මල ස්වාමීන් වහන්සේ දෙයයන්ට පින් දෙද්දි කොහොමද අත් දෙක නේද? සමහරු කියනවා මෙහෙම පපුවට තියාගන්න. මම දැකලා තියෙනවා පුංචි අයෝ එහෙම ඔය වැඳගෙන එහෙම දෙයයන්ට පින් දෙද්දි උපාසකම්මල කියන නෑ මෙහෙම. මතක තියාගන්න ඔබ දෙන්නේ පින්නේ. හොඳම දෙයක් දෙන්නේ. හොඳම දෙයක් දෙද්දි වැඳගෙන දෙන්න. මොකද දෙවියෝ කියන්නේ ඔබට වැඩිය පහත් කොටසක් නෙමෙයි. දෙවියෝ කියන්නේ ඔබටත් වැඩිය පින් තියන අය. ඒකයි සුගතියේ ඉපදුනේ. ඔය දෙවිවරු අතර ඉන්නවා සෝවාන්, සකදාගාමි, අනාගාමි මාර්ගඵලයන්ටපත් වෙච්ච දෙවිවරු. ඉතින් අපිට වැඩිය පින් තියන, අපිට වැඩිය හොඳ සුගතියක ඉන්න දෙවියන්ට හොඳම දෙයක් දෙද්දි වැඳගෙන දුන්නාම ඒකේ වැරද්දක් නැහැ. නිසා වැඳගෙනම දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවියෝ කියලා කියන්නේ මහා පුදුම පුණ්‍යස්කන්ධයක ප්‍රතිඵලයක්. පියවතුනේ සක්‍රයා කියන්නේ මහා බල සම්පන්න කෙනෙක්. මෙතන ඉන්න කාට හරි වුණත් දේවතානුස්සතිය වඩනවා නම් දිව්‍ය තලයේ හිත පිහිටුවන්නම උපකාර වෙන චරිතයක්. සක්‍රයාට අවම වශයෙන් ආවුස තියෙනවා අවුරුදු 3,30,00,000ක්. නිකන් මැරිලා ගිහිල්ලා උපදින කෙනෙක් නෙමෙයි, සසරේ පුරාකෘත මහා පින්බලයක් තියෙන කෙනෙක්.